ජේසු පිහිටයි. නපුරට යහපත කියාද යහපතට නපුර කියාද කියන්නා වූ එළිය වෙනුවට අඳුරත් අඳුර වෙනුවට එළියත් තබන්නා වූ මිහිර වෙනුවට තිත්තත් තිත්ත වෙනුවට මිහිරත් තබන්නා වූ අයට දුක් වේ. ඉහත පදයේ සඳහන් වෙන්නේ යෙසායා 5 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදයේ. මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, ඔබ ගන්නා වූ යම් තීරණ, එසේ නැත්නම් තවත් කෙනෙකු විසින් පවසන්නා වූ දේවල් ඔබ දකින්නේ කොහොමද? මනුෂ්‍යයන්ව සතුටු කරන්න ඔබ වැරදි දේ දකිනකොට ඒක නිවැරදි දෙයක් ලෙස තහවුරු කරනවද? අයහපත් දේ දැක දැක ඔබ යහපත් දෙයක් ලෙස ස්ථීර කරනවද? උදාහරණයක් ලෙස ගත්තොත් ඔබේ හොඳම මිතුරා හොරකමක් හෝ වංචාවක් යම් කෙනෙකුට කරන්න යන බව ඔබට කිව්වොත් ඔබ ඔහුව වළක්වන්නේ නැතුව ඔහුට තරහ කරගන්න බැරි කමට ඒකට උදව් කරොත් දෙවියන් වහන්සේ ඔබ ගැන ප්‍රසන්න වෙයිද? ඒ නිවැරදි ක්‍රියාවක්ද? ඉතින් මගේ සහෝදර සහෝදරියනි, ඇත්ත ඇත්තටියෙන් දකින්න. යහපත් දෙයට යහපත් දේ කියන්න. අයහපත් දෙයක් දැක්කොත් මනුෂ්‍යයන්ව සනසන පිණිස ඒ යහපතක් යයි නොකියන්න. මනුෂ්‍යව නොව දෙවියන් වහන්සේව ප්‍රසන්න කරන්න. ඔබට ජේසු පිහිටයි.